ඒක මෙහෙම කතන්දරන්නේ කියන්නේ ඒකාකාර බර දණ්ඩක් එහි මධ්‍ය ලක්ෂයට සම්බන්ධ කළ සහැල්ලු අවිතන්න තන්තුවක් ආධාරයෙන් එල්ලා සිරස් බිත්තියකට තන්තුවේ අනෙක් කෙළවර ගැට ගසා ඇත කියලා කියනවා. හරි ඒක වැඩේ හරි. දණ්ඩ සිරසට අංශක 60ක ආනත 60ක් ආනත වන පරිදි දණ්ඩ එක් කෙළවරක් බිත්තිය ගැටීමට සලස්වා දණ්ඩ සිරස්තලයේ සීමාකාරී සමතුලිතතාවය තබා ඇත. සීමාකාරී සමතුලිතතාවය කියලා කියන්නේ සමතුලිතතාවය බිඳෙන්න ඔන්න වෙන අවස්ථාවක් තියෙන. කියන්නේ ඒ කියන්නේ සමතුලිතයි කියන කතන්දරේ තමයි ඈ. බිත්තිය හා දණ්ඩ අතර ඝර්ෂණ සංගුණකයේ සොයන්න කියලා කියන්නේ. ඒතර ඝර්ෂණයක් තියෙන අවස්ථාවක්. ඒතර මෙයාගේ බල ටික ලකුණු කරන්න කිව්වා. මුලින් බල ටික ලකුණු කරමුකෝ. මධ්‍ය ලක්ෂණ ඒකාකාර දණ්ඩක් නේ අනිවාර්යෙන් මැදින් තමයි මෙයාගේ බල ක්‍රියා කරන්න ඕනේ. විශාලත්වයක් ගැන අදහසක් මුකුත් දීලා නැහැ. මම ගන්න වස්තුවේ බර නැත්නම් දණ්ඩේ බර සිරස්ස පහලට මොකක්ද දෙන්නේ? සිරස්ස පහලට වෙන්න දෙනවා මොකද්ද? කැපිටල් MG හරි මොකක් හරි දාමු. ඔන්න බල්ලයට දෙනවා. හරිනේ? සිරස්ස පහලට දෙනවා. එක බලයක්. ඊළඟට පැහැදිලිව පේන දෙයක් තමයි මොකද්ද මෙතන ස්පර්ශයක් තියෙනවා කියලා කියන්නේ මෙතන ප්‍රතික්‍රියාවක් තියෙනවා මොකද්ද ස්පර්ශ පෘෂ්ඨයට ලම්බක වෙන්න ඕන අනිවාර්යයෙන් ප්‍රතික්‍රියාව මෙහෙම තියෙනවා නේ හැමදා ස්පර්ශ පෘෂ්ඨයට ලම්බක ඔන්න ඕක තියෙනවා නේ අපි ගමු R ප්‍රතික්‍රියාවක් තියෙනවා R ඊට අමතරව මේ තන්තුව හින්දා අනිවාර්යයෙන්ම මොකද්ද ආතති බලයක් ක්‍රියා කරනවා T ඔහොම ක්‍රියා කරන්න ඕන හරිනේ ওই ටික තියෙනවා තව මොනවද තියෙනවද ඇයි දණ්ඩ හැම්බෙලේ මේ බර හින්දායි හරිද මෙයා හැම්බෙලේ පල්ලයට යන්න තමයි බලන්නේ හරිද පහළට යන්න තමයි බලන්නේ. පහළට යන්න බලනවා අනිවාර්යයෙන්ම මේ පහළට සිදුවන චලිතයට ප්‍රතිවිරුද්ධව ස්පර්ශ පෘෂ්ඨයට සමාන්තරව මොකද? ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවා මොකද? F කියලා. ඔන්න තියෙන බල ටික. හරිද? මම ගන්නම් මෙයා A ලක්ෂය, මේක B ලක්ෂය, මේ මොකද? O ලක්ෂය. අපෙන් අහන්නේ මොකද්ද? ඝර්ෂණ සංගුණකය කීයද කියලා නේ. ඝර්ෂණ සංගුණකය කීයද කියලා. හරිද? මට මේක හරිය ලේසියෙන් හදන්න පුළුවන් වැඩක් තියෙනවා. ඇයි? මට මේ ක්‍රම දෙකක් තියෙනවා හදන්න. හරිද මම පෙන්නන ක්‍රම දෙකක්. ඒ ක්‍රම දෙක පට්ට ලේසි. එකපාර උත්තරේ ගන්න පුළුවන්. හරිද? ක්‍රම දෙක පට්ට ලේසි එකපාර උත්තරේ ගන්නවා. මේක කරන්න ලේසි විදිය තමයි දර්ශන මේ කිසියම් ලක්ෂයකට ගූර්ණ ගැනීම එක විදියක්. හරිද? අනිත් විදිය මොකක්ද? දැන් මේක මධ්‍ය ලක්ෂය කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙයා x නම් මෙයාත් x සමාන දුරක ඉන්නේ තියෙන්නේ. හරිද? හරි. එතකොට මට මේක දෙවිදියකට හදන්න මම පළවෙනි ක්‍රමය ගන්නවා. පළවෙනි ක්‍රමය. දැන් පළවෙනි ක්‍රමය හැදුවම මේක හරි ලේසි කියලා හිතුවේ. හරිද? දෙවෙනි ක්‍රමය හැදුවම අප්පරසරි මේක ඊට වඩා ලේසි කියලා හිතුවා. හරිද? අහන්නේ ඝර්ෂණ සංගුණකයනේ. දල අදහසක් අපි ගමු. මොකද්ද ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ අපිට? සාමාන්‍ය අපි දන්නවා මොකද්ද? ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව අතර අනුපාතයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඝර්ෂණ සංගුණකය. මෙන්න මේ සම්බන්ධය අපි දන්නව නේද? ඔන්න ඔය ආගේ කීයද කියලා අහන්න. එහෙනම් ඔය දෙන්නාගේ සම්බන්ධය අපිට ආවරන් අර මෙතන තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් මෙතන තියෙනවා ඝර්ෂණ බලයක්. ඝර්ෂණ ස්පර්ශය සිද්ධ වෙන්නේ මෙතනනේ පුතා. එහෙනම් ඝර්ෂණ බලය මෙතන තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතන තියෙනවා. ඔය දෙන්න අතර අනුපාතය නෙමෙයිද ඔය අහන්නේ නැත්තේ. එහෙනම් ඔය දෙන්න අතර සම්බන්ධයක් එන විදිහ තමයි ගාන හදන්න ඕනේ. දැන් මට මේ බල ටික විරාප් වෙලා තියෙන විදිය හැටියට මේ දෙන්න අතර සම්බන්ධයක් එන විදිහට මට ගූර්ණ ගන්න ඕනේ කියලා හිතන්න. මම පළවෙනි ක්‍රමය කිව්වනේ. ගූර්ණ ගත්තොත් ගාන ලේසියෙන් හදන්න පුළුවන්. මට කියන්න ගූර්ණ ගන්න හොඳම ලක්ෂ්‍ය මොකක්ද? ඒක තීරණය ගන්න බොක්කඩ බලන්න. නේද? ඔය හිතුමනාපෙට ඕන තැනකින් ගූර්ණ නම් හරියන්නේ නැහැ නේ. ගූර්ණ ගන්න ඕන ලක්ෂ්‍ය තීරණය ගන්න කොහොමද? අපිට කරදරයක් වෙන ඔක්කොම බල ටික අයින් වෙන ලක්ෂයක් වෙන්නත් ඕනේ. නේද? අපිට කරදරයක් වෙන ඔක්කොම බල ටික අයින් වෙන ලක්ෂයක් වෙන්නත් ඕනේ. අනවශ්‍ය දේවල්. අත්‍යවශ්‍ය බල ටික තියෙන ලක්ෂයක් වෙන්නත් ඕනේ. දැන් මට මේ තියෙන දණ්ඩ දිහා බැලුවාම පේන්නේ කොහෙද කරදරයක් වෙන බල? මොනද කරදරයක් වෙන බල? වස්තුවේ බර ගන්නෙත් නැත. ගානේ දීලා නැහැ බලන්න. ආතති බලය ගන්නෙත් නැත. ඔය දෙන්නව අයින් වෙන ලක්ෂයක් වෙන්නත් ඕනේ. හරිද? හැබැයි F සහ R තියෙන්නත් ඕනේ එතන අනුපාත එන විදිහ ලක්ෂයක් වෙන්නත් ඕනේ. මට තියෙන හොඳම ලක්ෂ්‍ය Aද Oද Bද අනිවාර්යෙන් O ලක්ෂ්‍ය. එහෙනම් පළවෙනි ක්‍රමය තමයි මෙයාගේ සමතුලිතතාවය සලකනවා. හරිද? සමතුලිතය සලකා. හරිද? සමතුලිතය සලකා මට ගන්න පුළුවන් GO ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගුණ එකපාරට ආවෝ දැන් දන්නවනේ. GO ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගුණ සමාන කරනවා කොහොමද? GO ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්ත ගුණ වලට. හරිද? ඔන්න GO ලක්ෂ්‍ය වටා වාමාවර්ත ගුණ සමාන කරන්න යනකොට GO ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්ත ගුණ. හැබැයි ඉතින් එතකොට O ලක්ෂ්‍ය වටා ගත්තාම කෙලින්ම මොකද්ද? ආතතිය සලකන්න ඕනෙත් නැහැ. වස්තුවේ බර කියන එක නා සලකන්න ඕනේ. දෙන්නම ක්‍රියා කරන ඒ ලක්ෂ්‍යය. එතනින් පස්සේ මම ලම්බ දුරවල් ටික හොයා ගන්නවා. හරි. දැන් මට ලම්බ දුරවල් ටික කියලා බලන්න. දැන් අපි ගත්තොත් මේක ඒකාකාර දණ්ඩක් මධ්‍ය ලක්ෂ්‍ය ගැන කියලා තියෙනවනේ. මෙයා x නම් මෙයා 60යි නම්
මට මේ ලම්බ දුර ගන්න පුළුවන් මොකද්ද? x sin 60යි. ඒ කියන්නේ f ට තියෙන ලම්බ දුරනේ x sin 60යි. මේ පැත්තට ගත්තු මෙයා 60යි කියන්නේ මෙයා කීයද? 30යිනේ. ගඩ දණ්ඩක් කියලා හිතන්න එපා ඉතින්. අර මේ කෝණය 30යි. හරිද? ඒතර එයා 30යි නම් මෙයා x නම් මේ දුර කීයද? කීයද? මෙයානේ ලම්බ දුර වෙන්නේ මෙයාට. x sin අන්න වැඩි. දැන් ලම්බ දුරවල් දෙකක් දැනගත්තා. දැන් අපිට තියෙන්නේ මොකද්ද? වාමාවර්ත කවුද දක්ෂිණාවර්ත කවුද කියලා හඳුනගන්න. කවුද වාමාවර්ත එක්කෙනා? කැපිටල් F ඝර්ෂණ බලයෙන් හම්බ වෙන්නේ වාමාවර්ත. F වැඩි කිරීම කවුද? x sin කීයද? 60. හරිනේ? හරිද? F වැඩි කිරීම x sin 60. ඊළඟට කවුද දක්ෂිණාවර්ත එක්කෙනා? කවුද දක්ෂිණාවර්ත එක්කෙනා? R කියන එක්කෙනා නේද? R වැඩි කිරීම කවුද? x cos sin 30 නේ. sin 30 අපි ගත්ත යතන. sin 30 කියලා දාමු. sin 30. අනේ වැඩේ හරි ලේසියි. මේ පැත්තේ x ඉන්නවා මේ පැත්තේ x ඉන්නවා. දෙන්නට දෙන්න ෂෝක් එකට කැපෙනවා. f වැඩි කිරීම sin 60 කියන්නේ කීයද? මූල 3 බෙදීම 2යි. r වැඩි කිරීම sin 30 කියන්නේ කීයද? භාගයයි. මේ භාගයට මේ භාගය කැපෙනවා. දැන් අපිට ඕන කවුද මේ හොයනවද? f බෙදීම r වනේ. මම මේ පැත්තේ උත්තර කරන්න කවුද? f බෙදීම r. එතකොට මගේ එකයට මූල 3යි. එහෙනම් μ සමානයි කීයයි කියලා නේද? f බෙදීම r කියන්නේ μ නේ ඝර්ෂණ සංගුණ කියන්නේ. එකයට මූල 3යි. ඔන්න පිළිතුර. දැක්කද? කරපු එකම දේ තමයි මොකද? ලක්ෂයක් වටා ගුණ ගැනීම. හැබැයි අපි ගන්න කලින් හරියට ගැළපෙන ලක්ෂ්‍ය තෝරගන්න. ඒ ලක්ෂ්‍ය තෝරගත්තාම ගාන ගැටලුවක් නැහැ. ගොඩක් වෙලා යන්නේ නැහැ. ඒකට වැඩි ගැළපෙන ලක්ෂ්‍ය තෝරගන්න තමයි තියෙන සීන් එක. පැහැදිලිව ගන්න.